පරණ ෆිෂ්ටෑකෙන් අලුත් ප්ලාන්ට ටෑන්කයක් හදමුද ඇක්වේකම් සොයිල් ගොඩක්ම ගනන් තිං අද අපි ට්‍රයි එකක් දෙන්නේ පරණ ටැන්කේ තියෙන මාළුන්ගේ ජාම යස් කල්ලා ප්ලාන්ට ටෑන්කයක් හදන්න පලවිනි ස්ටප් එක තමයි ගලාසක හොඳට කලීන් කරන එක විනාක ටිකත් දාලා ඇතිල්ලු හම ඇල්ගේ ගොඩක් යනවා හැබැයි ටැන්කේ වතුර මට්ටේ බැඳුණු හුණු ගතියන ටයක් අමාරුයි අයින් කරගන්න ඒකට අපට බ්ලේඩ්ඩක් ඕන වෙනවා එහෙම නැත්ත මේ වගේ ඇක්වරම් ස්කේප එකක් යස් කරන්නත් පුළුවන් ඊටක හුක ගන්න නැතුව පරිස්මින් වැඩේ කරන්න ඕන ලාස් කීන් කන වැඩේට තමයි ගොඩක්ම වෙලා ගිය අපි මුලින් කිව්ව වගේ අඩු ටැන්කියට සොයිල් දාන්නේ නෑ එහෙම කියල සේරම පරණ දේවා සබස්ට්‍රේට් එක තියාගන්නත් බැහැ දිරපු ගස් මුල් ඒ වගේ දේවල් අයින් කළ දාන්න ඕනෑ මේක සම්පූර්ණයෙන් අස් කළ දාන්න එක ලොකු වැඩක් වැඩ අඩුම ලේසිම විදිහට කරන එක තමයි අපේ ටාගට් එක ඊළඟ ස්ටෙප් එකට යන්න වැඩේ 100%ක්ම ක්ලීන් වෙන්න ඕනේ නෑ බීඩ් එකේ අමාරුම කොටස ඉවරයි දැන් තමයි ෆන් පාර්ට් එක ප්ලාන්ට් ටැන්ක් එකක අලුත් ලේඅවුට් එකක් කියන්නේ ෆන් වගේම හොඳට හිතලා බලලා ප්ලෑන් කරලා කරන්න ඕන දෙයක් මේ ගමන මගේ හිතේ තියෙන්නේ 2 island layout එකක් ඒක අපිට මේ තියෙන හඩ්ස්කේප් යස් කරලා කරන්න පුළුවන් පන ටෑන්ක එක තිබ්බේ චිප් ගල් උඩට වැලි දාලා මේ සටප් එක අවුතු දෙකක් විතර ලෝ මේන්ටනන්ස් විදිහට දිව්ව එක හින්දා ගොඩක් ජගාව එකතු වෙලා තියෙනවා ඇක්වරම් සොයිල් එකට ආදේශකයක් විදිහට මේ තියෙන දේම කලවන් කළ දෙමහම හරියයි ගස් වවන්න හිතන්ගෙන තැන්වලට ටිකක් වැඩියෙන් සොයිල් ටිකක් දාන්න පැළ දාද්දි මේ සොයිල් පහලට එන්න බලයි ඒක හින්ද දැන්ටම පොඩි ගල්දාලා සපෝට් එකක් දෙන්න ඕන ප්ලාන්ටික හැදිලා ඉද්දි මේ පොඩිපොඩි ගල් කැල්ටික වැහිලයයි මේ ස්ටෙප් එක හරිම වැදගත් මේ වගේ සොයිල් එක රියස් කරන වෙලාවෙදි ඒක උඩට වැලි ලේයකක් දාන්නම ඕන මේකට හේතු දෙකක් තියෙනවා එකක් තමයි ඒක ලස්සනයි අනිත් වැදගත්ම කාරණාව තමයි මේකෙන් කොට කොලිටි එක මේන්ටේන් වෙනවා මේ වගේ සෑන් කැප් එකක් දැම්මේ නැත්තම් වතුකොට එන නියුට්‍රියන්ස් ගන්න ගොඩක්ම වැඩි ඒක හින්දා ඇල්ගී වගේ හැදෙන්න වැඩි chance එකක් තියෙනවා ඇමෝනියා ස්පයික් වගේ ඇවිදි මාළු මැරෙන්නත් පුළුවන් ඒ සේරම ප්‍රශ්න මගහරව ගන්න පුළුවන් මේ විදිහට වැලි ටිකක් දැම්මහම දාපු වැලි ටික පොඩ්ඩක් තෙත් කරලා තියන්න ඕනේ එතකොට ප්ලාන්ට් හිටවන්න ලේසියි අඩු ටැන්කියේ මේන් එලිමන්ට් හැටියට යූස් කරන්නේ සැජිටේරියා සැජ් කියන්නේ ලේසියෙන්ම වැවෙන සහ බෝවෙන පැලයක් දැනට මාස 6කට විතර ඉස්සෙල්ලා ඒ කියන්නේ අලු ටැන්කිය හදන්න ප්ලෑන් කරපු මුල් කාලෙම සැජිටේරියා ගස් කීපයක් අපි එළිය ටැන්කියට දැම්මා ඉතාම කෙටි කාලයෙන් ගොඩාක් වැවෙනවා ටැන්කිය පිරෙන්න පැල ගන්න ගියොත් එහෙම අපිව විකිනෙනවා පොඩ්ඩක් ඉවසලා ප්ලෑන් එකක් අනුව වැඩ කළොත් එහෙම සෑහෙන සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන් සැජිටේරියා හිටවනකොට පැල වෙන වෙනම හිටවන එක ලේසි වැල්ලේ පැල හිටවන එක සොයිල් එකේ පැල හිටන වැඩිය චුට්ටක් අමාරුයි හිටවනකොට ට්වීසස් දෙකක් පාවිච්චි කරනවනම් වැඩේ ගොඩක් ලේසි වෙනවා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මුල කඩාගන්න නැතුව හිටවන්න ටිකක් යටට හිටවන්නත් ඕන නැත්තම් වතුක දාපු ගාම උඩට එනවා පැල හිටවන එක හිමින් සීරුවේ කරන්න ඕන වැඩක් කලබල නැතිව හොඳට එන්ජොයි කරන්න ඕන දෙයක් මේක භාවනා කරන වගේ හිත කාම් වෙන වැඩක් රයිට් අපි අන්තිම ස්ටෙප් එකට යන්න ඉස්සෙල්ලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම යමුද වතුක පරවන කොට මේ වගේ ෂොපින් බෑග් එකක් දාන්න එතකොට වැලි ඇවිස්සෙන එක අඩු වෙනවා වතුක පරවන එක පුළුවන් තරම් ස්ලෝලි කරන්න ඕන දෙයක් එහෙම කළා සමහර පැල ගැලවිලා උඩට එනවා වැලි හරියට හේදිලා නැත්තම් මේ වගේ ක්ලවුඩ් වෙන්න බලනවා ඒ ගැන දැනට වරි වෙන්න එපා මේ ටැන්කියට මැච් වෙන ලස්සන මාළු මොනවද කැමති නැනෝ ෆිෂ් වර්ගයක් පහලින් කමෙන්ට් කරගෙනම යන්න ටැන්කිය ගැන වැඩි විස්තර අපි තව වීඩියෝකින් ගේන්න ඒකින්ට සබස්ක්‍රයිබ් කරලා තියාගන්න